ඔව් මම වෛද්‍ය සෙනෙත් ගජසිංහ අද මම මෙතන අදහස් ප්‍රකාශ කරන්නේ ස්වාධීන සිවිල් ක්‍රියාකරුවෙක් හැටියට. ඇත්තටම මේ අධ්‍යාපන ශාස්ත්‍රය සම්බන්ධයෙන් ඇතුළත් තියෙන කැළඹීම සම්බන්ධයෙන් තමයි අදහස් ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම මුලින්ම මේ රටේ ජනතාවටත් රජයටත් කියන්න කැමති මේ ප්‍රශ්නේ බරපතලකම තේරුම් ගන්න කියලා ඉස්සෙල්ලාම. මොකද අධ්‍යාපනය කියන්නේ රටක අනාගතය, අපේ දරුවන්ගේ ජීවිතය. ඇත්තටම ලංකාවට දැන්න තියෙන විදේශ විනිමය ලැබෙන හැම ක්‍රමයක්ම අනිත්‍යයි. ස්ථාවර නැහැ. ඇත්තට මේ රටේ තියෙන හොඳ අවස්ථාවක් තමයි පුහුණු ශ්‍රමය කියන එක. මේකට තියෙන එකම උත්තරය තමයි හොඳ අධ්‍යාපන ක්‍රමයක් කියන එක. වෙන කතාවකින් කිව්වොත් අද රට වැටලා තියෙන තත්ත්වයෙන් ගොඩ එන්න තියෙන ලින්ක් කට තමයි අධ්‍යාපනය අපිට තියෙන හොඳම ඔප්ෂන් එකක්. ඉතින් මෙන්න මේ බරපතලකම තේරුම් ගන්න. මොකද මොනවා හරි දෙයක් වුණාට පස්සේ ආපහු හැරලා බලලා නෙවෙයි වැරදි හදන්න ඕන වෙන්නේ. මොකද මේ අවුලේ පිටිපස්සේ තියෙන කතාව අපි ආපහු මතක් කරගත්තොත් එහෙම මේක රටට නොකියුවට අපි දන්න දෙයක් තමයි මේක අවුල් කරගත්තේ කණ්ඩායම් හතරක් වෙන වෙනම තමන්ගේ අභිමතයේ පරිදි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිර්මාණය කරන්න ගියා. ඒ අතරින් එක කණ්ඩායමක් මේ රටට ලැබිච්ච විදේශ ණය සම්මත ක්‍රමයෙන් පිට මේවා සඳහා භාවිතා කරා. මේක නිසා මේ ඇති වෙලා තියෙන අක්‍රමිකතාවය වහන්න රටට හොඳ ක්‍රමය වෙනුවට ඉදිරියට ගෙනවට වඩා අර මුදල් භාවිතා වෙච්ච ක්‍රමයට ඉදිරියට ගෙන්නන්න යම්කිසි කණ්ඩායමක් මේක පිටිපස්සේ ක්‍රියාත්මක වුණාද කියන සැකය අපිට තියෙනවා. මොකද රටට හොඳ ක්‍රමය ගෙනාව නම් මේ අධ්‍යාපනය වගේ ඒ ශාස්ත්‍රයේ ප්‍රවීණයන්ගේ ඒ තාක්ෂණික ඥානය තියෙන අය විසින් තීරණය කරලා මේ දේවල් ක්‍රියාත්මක කරා නම් මේ වගේ අත්වැරදීම් අපිට දකින්න ලැබෙයිද කියන ප්‍රශ්නය මතුවෙනවා. ඒක නිසා මෙන්න මේ අක්‍රමිකතාව වහගන්න නොගැලපෙන දේවල් වලට ප්‍රමිකතාවයක් ලැබීම මේක යම්කිසි ආකාරයක රාජ්‍ය තන්ත්‍රයේ නොමගැවීමක් කරා හෝ එහෙමත් නැත්නම් අපි දේශපාලඥයන්ගෙන් බලාපොරොත්තු වෙන දේ තමයි එවැනි අවස්ථාවන් හඳුනාගෙන රටට වඩා ගැළපෙන දේ ඉදිරිපත් කරන එක. ඒක නිසා ඒ වගකීමෙන් බේරෙන්න. එහෙම නැත්නම් CID එක හරහා එහෙම නැත්නම් නිලධාරීන්ට වරද පටවලා දේශපාලන නායකත්වයට හැමතිස්සෙම තමන්ගේ ඇඟ බේර ගන්න පුළුවන්ද කියන ප්‍රශ්නය අපිට අහන්න වෙනවා. මොකද එහෙම වුණොත් ජනතාව හැටියට අපි ප්‍රකාශ කරන ඡන්දයට වටිනාකමක් නැති වෙනවා. ඉතින් මෙන්න මේ කාරණා නිසා අපිට කියන්න තියෙන්නේ මේ රජයේ ප්‍රධානීන්ටත් ඒ වගේම මේ පාලක පක්ෂයේ ප්‍රධාන චරිතවලටත් අඩුම ගානේ තේමේසයකදී හරි තමන්ගේ සමාජිකයන් එක කතා කරන්න මේ ළමයින් ගැන දෙමව්පියන්ට ළමයින් ගැන දැනෙන දේ ගැන මේ ළමයින්ගේ තියෙන ලාමක බව ඒ ගැන යම්කිසි අදහසක් ලබා ගන්න. එතකොට ඔබට තේරෙවි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියලා කියන්නේ මේ රටපත් වෙලා තියෙන විදේශ විනිමය අර්බුදය වහගන්න රටට ලැබෙන්න තියෙන ඒ විදේශ ආධාර ලබා ගන්න මොනවා හරි දෙයක් කටවල කරන්න ඕන දෙයක් නෙවෙයි කියන එක ඔබට වැටහෙවි. එහෙම නැත්නම් අමාත්‍යාංශය තුල ලැබිච්ච ආධාර වැරදි විදියට භාවිතා කරපු අය බේරන්න, ඒගොල්ලන්ව කවර් අප් කරන්න මොකක් හරි දෙයක් ඉස්සරහට දාලා ගෙනියන්න ඕන දෙයක් නෙවෙයි කියලා ඔබට තේරෙවි. එහෙමත් නැත්නම් ඔබලාගේ දේශපාලන ගමන්ට ආධාර කරපු ඔබගේ ආධාරකරුවන් ඒකට ෆන් කරපු අය සතුටු කරන්න භාවිතා කරන්න ඕන මේවලමක් නෙවෙයි කියන එක ඔබට වටහා ගන්න පුළුවන් වේවි. මොකද මේ කරුණු කාරණා අනවශ්‍ය විදියට මතු කරලා මේ පිළිබඳ අනවශ්‍ය අර්බුදයක් ඇති කරන්න සිවිල් ක්‍රියාකරුවන් හැටියට අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් මේ රටේ ජනතාව ඔබට බලය ලබා දීලා තියෙනවා, ඔබට වරමක් ලබා දීලා තියෙනවා. මේ වැරදි හඳුරගෙන මේක හරි ගස්සලා හරි පාරේ මේ රට අරගෙන යමු. එහෙම වුණොත් අපිටත් පුළුවන් ඒකට අත් දෙකෙන්ම අප්පුටි ගාලා සහයෝගය ලබා දෙන්න. මොකද රටට හානියක් වෙනවා නම් මේ අදාළ කරුණු කාරණා නිවැරදිව රටට හෙළි කරනව ඇරෙන්න විකල්පයක් අපිට නැති වෙනවා. ඒත් අධ්‍යාපන ක්‍රමයේ භාවිතා කරලා දේශපාලනය කරන එක අපි අනුමත කරන්නේ නැති නිසා අපි රජයට මතක් කරලා දෙනවා වෙලා තියෙන වැරදි අඳුර ගන්න, ඒ ටික හරි ගස්ස ගන්න, මේ රටේ අනාගතය සුරක්ෂිත කරන්න. මොකද අධ්‍යාපනය තමයි රටක අනාගතය කියන්නේ.